බොරුකාරයෙක් තප්පර 10න් අල්ලමු. ඔබේ මිතුරෙකු සහකරුවෙකු හෝ ඔබ දන්නා කෙනෙකු ඔබට බොරු කරනවා යයි සැකයක් තිබෙනවාද? ඔවුන් සමග තර්ක කරන්න යන්න එපා. ඒ වෙනුවට මේ සූක්ෂම මනෝවිද්‍යාත්මක උගුල පාවිච්චි කරන්න. මේ හැඳින්වෙන්නේ The Silence Trap ලෙසයි. ලෝකයේ දක්ෂතම රහස් පරීක්ෂකයන් පවා සත්‍ය දැන ගැනීමට පාවිච්චි කරන්නේ මේ ක්‍රමයයි. ඔබ කල යුත්තේ මෙපමණයි. ඔබ සැක කරන පුද්ගලයාගෙන් ප්‍රශ්නයක් අසන්න. ඔවුන් පිළිතුරක් ලබා දුන් පසු ඒ පිළිගන්නවා වැනි ඉරියව්වක් පෙන්වන්න එපා. ඒ වෙනුවට ඔවුන්ගේ දැස් දෙස කෙලින්ම බලා නිහඬව සිටින්න. බොරුකාරයෙක් සෑම විටම බලාපොරොත්තු වන්නේ ඔබ ඔවුන්ගේ කතාව විශ්වාස කරනු ඇතැයි කියයි. නමුත් ඔබ නිහඬව ඔවුන් දෙස බලා සිටින විට ඔවුන්ගේ මොළය තුළ බරපතල ව්‍යාකූලත්වයක් ඇති වෙනවා. මනෝවිද්‍යාත්මකව මෙතනදී සෝෂල් ප්‍රෙෂර් එකක් නිර්මාණය වෙනවා. ඔබ නිහඬව සිටින තප්පර ගණනක් පාසා ඔවුන්ගේ මොළය සිතන්නට ගන්නේ ඔහු මාව විශ්වාස කරන්නේ නැහැ. මගේ බොරුව අසුබී තිබෙනවා කියයි. මේ පීඩනය දරාගත නොහැකි වූ තැන එම නිහඬතාවයේ බිඳීමට ඔවුන් තවත් විස්තර පවසන්නට පටන් ගන්නවා. Taman කී බොරුව තවදුරටත් සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන විට ඔවුන්ට නොදැනුවත්වම සත්‍ය හෙළිවීමට හෝ ඔවුන්ගේ කතාව පරස්පර වීමට පටන් ගන්නවා. මතක තබා ගන්න, සත්‍ය පවසන පුද්ගලයෙකුට Taman කී දේ නැවත නැවතත් ඔප්පු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. නමුත් බොරුකාරයෙක් නිහඬතාවයට අතිශයින්ම බියයි. ඉතින් ඊළඟ වතාවේ කෙනෙක් බොරු කරනවා යයි සිතුනොත් එක ප්‍රශ්නයක් අසා තප්පර 10ක් නිහඬව සිටින්න. ඇත්ත එළියට එන ආකාරය ඔබටම දැකගත හැකි වේවි. මේ වගේ දේවල් දැනගන්න හැකිනම් subscribe කරන්න. නොහැකිනම් වහාම subscribe කරන්න.